සමාව. sorry. මගේ එකට ටොපිය. හරි. කොච්චර ලස්සනද? හරි. ඒකලත් එක තමයි ලස්සන. ලොකුයි. Okay. Ibu balik kalian lentera. balik kalian. What kata you දෙන්නේ? අද යම මාත් එක්ක වෙනස් විදිහේ ඩේට් එකක්. දිගටම එකතු වෙලා ඉන්න. Hi guys. Welcome back to my YouTube channel. අද මම යනවා පොඩි clay date එකක් with my friend. බලමු අද මොකද වෙන්නේ කියලා. මම හරි excited. අපි එක දිගට work කරලා මේ වගේ පොඩි date එකක් යන්න නිකම්ම හිතුණා. So අපි බලමු අද clay date එක කොහොමද යන්නේ කියලා. So stay tuned. මම මුලින්ම ටුක් එකක් දාගෙන ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මේ දැන් ගොඩක් දවල් හරියටම 12යි ගානක් වගේ මට මතක විදිහට ඒ වගේ. වෙලාව කීවුණත් කමක් නෑ කියලා යන්න පිටත් වුණා. ඇත්තටම අද මම තෝරගත්ත ප්ලේස් එක තමයි දියත පාක් එක තමයි මම තෝරගත්තේ. මොකද එතන ලේක් එකත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතුණ හින්දා. ඉතින් මුලින්ම මම බුක් ෂොප් එකට ගිහිලා ක්ලේ අරගෙන මේ ක්ලේ එක ගන්න පුළුවන් ඔයාලට බුක් ෂොප් එකකින්. මේක මේ ආය අපිට යූස් කරන්න බෑ. මොකද හදපු ගමන් ඒක ගලනවා චුට්ට වෙලාවකින් හයි වෙනවා. ඉතින් මං හදන්න පටන් ගන්නයි යන්නේ. ඒක ක්ලේ කිව්වට ෆෝම් එකක්. දැන් ක්ලේ ආර්ට්ස් හදනවා. and with my clay partner එක්ක අපි මුලින් හදන්නේ මෙන්න මේක. මේක තමයි හදන්නේ. මේක බැටරි තියෙනවනේ. ඩෙට ඔෆ් කරලා නේද? කළු ඕනේ. මේ කළුද? කහ ඕනේ. කහ එකකින් එක ෆෝම් නෑනේ. මේක මම තංගලේ. ඉතින් තංගලේ මේ ෆෝම් එක ඇති වේද? මං හදන්න පටන් අරගෙනත් තියෙන්නේ. තාම හැබැයි මගේ පාර්ට්නර් හදන්න පටන් අරගෙනවත් නැහැ. අප්පා කීකක් සයිස් ඔරයි රුවනේ. මගේ වැඩේ පටන් ගන්න දෙන්නේ. මගේ අත්තට තේන මොනවා කරන්නද? පණ්ඩිත පාර්ට්නර්. අද ක්ලේ ඩේට් with පණ්ඩිත පාර්ට්නර්. Okay, bye. බලන්න කාර්යයට ලස්සන කියලා. හරිද? ඒක ක්ලේ කිව්වට හරි අමුතු ෆෝම් එකක් වගේ තියෙනවා. ඕනේ. එතන ක්ලේ තිබ්බා. අනේ දෙක්ක පොලිස්. මගේ අතමුන්නට උනා. තමයි මං ගාලා පොඩේ. පොලිස් දෙක්ක පොලිස්. ළමයි මගේ ෆස්ට් ස්ටාර්ට් එක almost done. මගේ පොස්ට් එක almost පුස්සරයි. යාළුවනේ හතර යාළුවනේ වෙන්නනකො. තව තියෙන වැඩ ටිකක් තියෙනවා. බලන්න කොට. මගේ කාට් එකක් ඉවරයි. ළමයි මේ ඉන්නේ මේ පාක් එක මේන්ටේන් කරන එක නම් මෙයා ලක්ෂයක් විතර ලොකු සැරේ එකක් ගන්නවලු. මෙයාම තමයි අපිට ඇවිල්ලා කියලා ගියේ. මේ ඉන්නේ මීමැස්සෙක්. ළමයි දැන් ජජ් කරන්න. මේ තියෙන්නේ මං හදපු එක. මේ තියෙන්නේ මගේ ක්ලේ එක. මේ තියෙන්නේ ළමයි මගේ පාර්ට්නර්ගේ ක්ලේ පාර්ට්නර්ගේ. මේ දෙකෙන් කෝකද හොඳ කියලා ඔයගොල්ලෝ රේට් කරන්න. මගේ yellow, මගේ clay partner එක orange. සමාව. sorry. මගේ එකට ටොපිය. හරි. කොච්චර ලස්සනද? හරි. ඒකලත් එක තමයි ලස්සන. ලොකුයි. Okay. ඒක තමයි අපේ සෙකන්ඩ් ආර්ට් එක. පේනවද? යාළුවනේ කපලලොන් දානවා. ළමයි මගේ ඉස්සරහා බෙන්ච් එකේ හිටිය කපල් එකක් චූටි කපල් එකක් ඒකේ බෝයි ගර්ල්ට ගැහුවා. අයියෙන් පාරක්. What kata you දෙන්නේ? Okay, I can understand. Hey, look. Hey, look.
ඉවරයි. මේ පැත්තට කැරගුණාම මෙතන තනකොළ කපනවා. ඒක හදන්න බෑ. මේ තමයි අපේ සෙකන්ඩ් ආර්ට් එක. කුඹි. ළමයි ඉතින් අපි කයෙන් හදන්න ගත්තා. දැන් ගොඩක් දුරට හදලා ඉවරයි. මගේ කාටද ඉස්සලා මට කැමරාව අතට දීලා එයා යාගේ ගහලා නෑ ඒක මගේ ලස්සනට හදනවනේ මගේ හදන්න දෙන්න අපි හදන එකේ මිතුරන්ට පෙන්නන්න හොල්ලන්න එපා ඉතින් නැචරල් දාන්න ඕනේ පොඩ් මේක මේ එඩිට් දාන්න එපා නැචරල් දාන්න කක්ක කරන්නේ කොහොමද කියන්නේ අපි කක්ක කරන්නේ ළමයි මේ තියෙන මගේ ආර්ට් එක. කොහොමද ලස්සන කියලා කියන්නේ? ඒක කියුට් නේ? තමයි දැන් අපි හදන්නේ මෙන්න මේ. ගෝ බල්ලෙක්. ගෝ බල්ලෙක් කරන් ලතර. ගෝ බල්ලෙක් කරන්. මොකද? ගෝ බල්ලෙක්. ගෝ බල්ලෙක්. ගෝ. ගෝ. ඒකනේ උරු ගෝ වලගේ. ගෝ වල නෙවෙයි ගෝ වල. ඒලා ගෝ දානවා. ගෝ වල. ඔව් ඉතින් දැන් අපි විරාමයකට යනවා. ඉතින් මේ පෙන්වන්නේ අපේ ප්‍රේම දඩේම ඊළඟ එපිසෝඩ් එක ෂූට් වෙන විදිහ. ඇත්තටම මේ පාර බිමින් නෙමෙයි නයන්නේ. ඇත්තටම මේගොල්ලෝ ප්ලේන් එකක් අරගෙන වතුරනුත් යනවා. අනේ මන්ද එහෙම තමයි මේක රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඔයාලා මේ ටීවී එකේ ප්‍රේම දඩේම බලද්දි මේ අපිවත් පෙනේ මාව පෙනේ. ටීවී එකේ රත්තරන් අම්මේ තාත්තේ මම ටීවී එකේ ඉන්නවා කියලා. ඇත්තටම හරිම සතුටුයි ප්‍රේම දඩේම මට ඔයාලත් එක්ක මේ විදිහට බෙදා ගන්න හම්බෙච්ච එක ගැන. මට නඩු දායි දන්නේ ප්‍රේම දඩේම එකෙන්. කමක් නැහැ මං ඔයාලා වෙනුවෙන් මේ කොටස මං ඔයාලට පෙන්නනවා. ආදරේ. ඉතින් විරාමයෙන් පස්සේ නැවතත් සුපුරුදු වැඩසටහනට clay date with පණ්ඩිත partner සඳවතියේ මේක cute. මේ අනිත් එක. එයා සොම්බි එක්ක වගේ. ඒ සුදු වැඩි නෑ cute. මෙන්න මේ ආර්ට්ස් එකෙන් ඔයාලා කැමතිම මොකක්ද කියලා කියන්න. මම නම් ආසම පින්ක් එක. නෑ බ්ලූ එක ආස. ඒ පින්ක් එක තමයි ලස්සනම. ළමයි මේ තියන්නේ අද අපි හදපු clay arts ටික. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන මෙමරිස් ගොඩක් එක්ක අද අපේ clay date එක ඉවර වෙනවා. ඉතින් කොහොමද මොකද්ද ලස්සන ඔයාලගේ කැමති මාර්ට් එක මොකද්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඉතුරු වෙච්ච clay ටිකත් පැක් කරගෙන ඊළඟට ඩොමිනෝස් එකට ගියා. ඉතින් මෙන්න මේ විදිහට අද vlog එක ඉවර වෙනවා. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න subscribe කරලා තියාගන්න. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.